බියුටි ඇන්ඩ් හෙල්ත් ලීගසි අදට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ වෛද්‍ය උපදෙස් මත පමණක්ම භාවිතා කළ යුතු ඖෂධයක් ගැන. මේ ඖෂධය භාවිතා කරන්න ඕන අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය ලබාගෙන ඒ වගේම මේ ඖෂධය භාවිතා කරද්දී නිසි උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. මේ ඖෂධය තමයි ඇලෙන්ඩ්‍රොනේට් 70 මිලිග්‍රෑම්. ඇලෙන්ඩ්‍රොනේට් ඖෂධය නයිට්‍රොජිනස් බිස්ෆෝස්ෆොනේට් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ ඖෂධය ටැබ්ලට් ෆෝම් එකකින් තියෙනවා. එතකොට ඉන්ජෙක්ෂන් විදියට තියෙනවා. එතකොට වෝටර් සොලියබල් ටැබ්ලට් විදියට තියෙන වෝටර් සොලියබල් ටැබ්ලට් විදියට තියෙනවා. ආයේ ෆ්ලුයිඩ් විදියට තියෙනවා. ඉතින් මේ ඖෂධය භාවිතා කරන්නේ කුමන රෝගී තත්ත්ව සඳහාද? මේ ඖෂධය භාවිතා කරනවා ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වයට, ඒ වගේම ෆැජට්ස් ඩිසීස් කියන රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්න. මේ ඖෂධය ක්‍රියා කරන්නේ කොහොමද? අපේ ශරීරයේ අස්ථි විනාශ වීම, ඒ වගේම අස්ථි නැවත සෑදීම කියන එක දිගටම කෙරීගෙන යනවා. ඉතින් අපේ වයස අනුව මේ ක්‍රියා දෙක අතර බැලන්ස් එකක් තමයි දිගටම පවත්වාගෙන යන්නේ. අපි තරුණ කාලේදී අපේ ශරීරයේ අස්ථි විනාශ වීමට වඩා වේගයෙන් අස්ථි සෑදීම සිදු වෙනවා. නමුත් අපි වයසට යනකොට අපේ ශරීරයේ අස්ථි විනාශ වන වේගයෙන්ම අස්ථි සෑදීම නැවත සිදු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපේ ශරීරයේ අර අස්ථි විනාශ කරන ඔස්ටියෝක්ලාස්ට්ස් වල ක්‍රියාකාරීත්වය අඩු කිරීම තමයි මේ ඇලෙන්ඩ්‍රොනේට් කියන ඖෂධය මගින් කරන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ අස්ථි විනාශ කරන ඔස්ටියෝක්ලාස්ට් වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා. එමගින් අස්ථි සෑදීම දිගටම කරගෙන යනවා. නමුත් අස්ථි විනාශ වීමේ වේගය අඩු වෙනවා. මේ ඖෂධය ලබා ගනිද්දී අපි පිළිපදින්න ඕන උපදෙස් මොනවද? මේ ඖෂධය ගනිද්දී පිළිපදින්න ඕන උපදෙස් ගොඩක් තියෙනවා. නමුත් මේ අතරින් වැදගත්ම දෙක විදියට හඳුන්වන්න පුළුවන් දෙකක් මම ඔයාලට මුලින්ම කියන්නම්. ඒ තමයි අපි මේ ඖෂධය ගන්න ඕනේ උදේ හිස් බඩ ලොකු වතුර වීදුරුවක් එක්ක. ඒකට හේතුව තමයි අපි වතුර උගුරු දෙකක් වගේ බීලා වෙනත් ඖෂධයක් ගන්න විදියට බිව්වොත් එහෙම මේක බෙහෙත අපේ ගලනාලය තුල නතර වෙන්න පුළුවන්. එතකොට ගලනාලේ ඉරිටේෂන් නැති වෙන්න පුළුවන්. මේක නිසා ලොකු වතුර වීදුරුවක් එක්ක අපි මේ ඖෂධය ශරීරයට ගන්න ඕනේ. අනිත් කරුණ තමයි අපි මේ ඖෂධය අරගෙන පැය භාගයක් විතර යනකම් නිදාගන්නෙම නැහැ. අපි අප්‍රයිට් පොසිෂන් එකේ කියන්නේ අපේ කොන්ද කෙලින් තේරෙන අපේ ආහාර මාර්ගයේ කෙලින් තියාගෙන වාඩි වෙලා හරි නැත්නම් හිටගෙන හරි ඉන්න ඕනේ. විශේෂයෙන්ම මේ කාරණා දෙක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ඖෂධය ලොකු වතුර වීදුරුවක් එක්ක බොන්න කිව්වනේ. ඉතින් සමහර අය ඖෂධ බොන්නේ සමහරවිට තේ, කෝපි, කිරි වගේ දේවල් එක්ක. ඉතින් මේ ඖෂධය එදිම ගන්න බෑ. අනිවාර්යයෙන්ම වතුර වීදුරුවක් එක්ක බොන්න ඕනේ. නැත්නම් තේ, කෝපි, කිරි වගේ දේවල් එක්ක බිව්වොත් එහෙම මේ ඖෂධයේ අවශෝෂණය අඩු වෙලා යනවා. ඉතින් මේ ඖෂධය ලබා දෙන්නේ කොහොමද? මේ ඖෂධය ලබා දෙන්නේ සාමාන්‍යයෙන් සතියට එකවරක් වගේ ගන්න. එතකොට අපි ඒක ඖෂධය ගන්න සිකුරාදට නම් හැමදාම ඒ විදිහට සිකුරාදටම හැම සතියෙම සිකුරාදට ගන්න ඕනේ. උදේ හිස් බඩට. එතකොට අපි සතියකට එකවරක් මේ ඖෂධය ගත්තාම මුළු සතිය පුරාම මේ ඖෂධයේ ක්‍රියාකාරීත්වය පවතිනවා ශරීරය තුළ. මේ ඖෂධය සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට එන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට්ස් කීපයක් විදියට ආහාර අජීර්ණය, එතකොට මලබද්ධය, බඩ යාම, ඔළුව කැක්කුම, එතකොට පොඩි කර කැරිල්ලක් වගේ ගතියක් එන එක, වමනෙට එන ගතිය, බඩ පුරවලා දාලා වගේ බඩේ වාතය පිරීම වගේ මේ වගේ සාමාන්‍ය සයිඩ් ඉෆෙක්ට්ස් හැමෝටම වගේ එන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිවියර් සයිඩ් ඉෆෙක්ට් විදියට පපුල් කැක්කුමක් ඇතිවීම, හાર્ට් බර්න් වගේ තත්ත්ව, එතකොට ගිලින් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මල පහ සමග රුධිරය පිටවීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
නමුත් ගොඩක් වෙලාවට ගොඩක් අයට මේ ඖෂධය ටොලරේට් කරන්න පුළුවන්. සමහර අයට තමයි සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙන්නේ. ඉතින් මේ විදිහට සයිඩ් ඉෆෙක්ට් ඇති වුණාම අනිවාර්යෙන්ම වෛද්‍යවරයා හමු වෙලා මේ ගැන කියන්න ඕනේ. ගොඩක් අයට මේක හොඳට ටොලරේට් කරන්න පුළුවන් ඖෂධයක්. මේ ඖෂධය ලබා නොදෙන අය කවුද? සාමාන්‍යයෙන් බෙඩ් රිඩන් අයට, ඒ කියන්නේ ඇඳ මතම තියලා ප්‍රතිකාර කරන අයට මේ ඖෂධය ලබා දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මේ ඖෂධය ටොලරේට් කරන්න අමාරුයි. ඒ වගේම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, මීට අමතරව වකුගඩු රෝග තියෙන අයට, අක්මා රෝග තියෙන අයට මේ ඖෂධය ලබා දෙන්නේ නැහැ. තව දෙයක් තමයි ස්ටීරොයිඩ් ඖෂධ ලබා ගන්න අයට මේ ඖෂධය ලබා දෙන්නේ නැහැ. ඒ වගේම පිළිකා රෝග තියෙන අයට, පිළිකා රෝග තත්ත්වවලට ප්‍රතිකාර ගන්න අයට මේ ඖෂධය ලබා දෙන්නේ නැහැ. තව දෙයක් තමයි රුධිරයේ කැල්සියම් අඩු අයට, රුධිරයේ විටමින් D අඩු අයට, ඒ වගේම උගුරේ ආබාධ තියෙන, ගිලින්න අපහසුතාවය තියෙන අයට මේ ඖෂධය ලබා දෙනවා අඩුයි. ඇලෙන්ඩ්‍රොනේට් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනකොට ගොඩක් වෙලාවට කැල්සියම් හා විටමින් D සප්ලිමන්ට් මේ එකම ලබා දෙනවා. ඒකට හේතුව තමයි අස්ථි හැදෙන්න මේ කැල්සියම් හා විටමින් D අත්‍යවශ්‍ය වෙන නිසා. ඉතින් මේ ඇලෙන්ඩ්‍රොනේට් සමහර අයට ඇලර්ජි වෙන්නත් පුළුවන්. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඒ ලක්ෂණ වගේම හක්කේ ආබාධ, මොකක් හරි හක්කේ අමාරු, එතකොට පපුවේ කැක්කුම්, කකුල් කැක්කුම්, මේ වගේ දේවල් ඔයාලට දැනෙනවා නම් ඒත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා දැනුවත් කරන්න ඕනේ. ඉතින් මේ ඖෂධය එක්ක අනිකුත් ඖෂධවල ඉන්ටරැක්ෂන් ඇති වෙන්න පුළුවන්. අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට අන්තර්ක්‍රියා ඇති වෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයා මොන රෝගයකට බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ගාවට ගියත් ඔයා මේ ඖෂධය භාවිතා කරන බව වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ ඖෂධයෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජනේ වැඩි නිසා තමයි ඔයාට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වලට වඩා ඇති වෙන්න පුළුවන් ප්‍රයෝජනේ වැඩි නිසා තමයි ඔයාට මේ ඖෂධය දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම හරි උපදෙස් අනුව හරි විදියට භාවිතා කරොත් අදාළ කාලේ භාවිතා කරලා ඔයාට මේ ඖෂධය නවත්ත ගන්න පුළුවන්. ඉතින් අදාළ කාලේ අදාළ විදියට හරි උපදෙස් අනුව භාවිතා කරන්න. ඒ වගේම මේ ඖෂධය ගන්න අය, ඔයා දන්න අය ඉන්නම නම් එයාලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද එයාලට මේ තොරතුරු ගොඩක් වැදගත් වෙයි. ඔයාලට මොනවා හරි ඖෂධ ගැන හරි, බියුටි සප්ලිමන්ට් ගැන හරි, බියුටි ප්‍රොඩක්ට්ස් ගැන හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. Thank you so much for watching.